Hello, good morning. උදේම අපි කවීව ගත්තා. මේ දැන් පාර ඉවරයි දැන් තනකොළ පාරක් වෙනවනේ. හරි හරි ගෙදර ගන්න. හරි එන්නකෝ ඔයා. ඒ වුණාට කාපට් ටිකක් දාගන්න තිබ්බා. අනේ මේ නෝ. මං යනවා මගේ ළමයි උදාර මල් ශාක බාර දෙන්න. අපි කන්න යන්නේ. අර ලර්වසපට සාරි එක මෙයාට දින්නලු මෙයා කියන්නේ මං කන දේවල් තමයි මගේ යාළුවන්ටත් මම දෙන්නේ. ඔයාට ටැමිල් ගර්ල් ඔයා ටැමිල් ගර්ල් කෙනෙක් Thank you. එදෙනම ආවට. Hi guys මම ඔන්න අද තව vlog එකක් අරගෙන ආවා අලුත් එකක්. ඉතින් අද ගොඩාක් ස්පෙෂල් කෙනෙක් ඉන්න ඔයාලා ආදරය කරන කෙනෙක්. vlog එකේ ඉස්සරහට මම එයාව පෙන්නන්න. ඉතින් අපි බලමු අද මොකද වෙන්නේ කියලා. මම නාලේ ඉන්නේ තාම යන්නේ. පොඩ්ඩක් වෙන්නේ නැහැ. අපි බලමු මොකද වෙන්නේ කියලා. අම්මා යනවා. එයාලා ඇවිල්ලා දැන් අපිව පික් කරගන්න. අපි කවීව ගත්තා. හරියන්නේ දුවල හරිනේ කවීනේ. අපි චූටි ගර්ල්ව ගත්තා. දැන් අපි දුවල යනවා ෂනායව පික් කරන්න. අපි වාහනේ පැක් වෙලා තියෙන්නේ. හැබැයි කොහොම හරි ඔබ ගන්න ෂනාය. මේ ඉන්නේ අක්කිගේ කොස්ටියුම් ඩිසයින්. නිවර්තන මාර්ගයේ. හරි කොළ පාට තාත්තේ දැක්ක අපි. ඒකත් එක පාරක් තියෙන්නේ. මෙතන පාර. ඒ පාරේ අන්තිමම ගෙදර සෙන්න. ඕකේ. මේ දැන් පාර ඉවරයි දැන් තනකොළ පාරක් වෙනවනේ. හරි හරි ගෙදර ගන්න. හරි එන්නකෝ ඔයා. ඒ වුණාට කාපට් ටිකක් දාගන්න තිබ්බා. අනේ මේ නෝ. බයි. මං යනවා මගේ ළමයි උදාර මල් ශාක බාර දෙන්න. බයි මෙතෙන්නම්. අනේ ඒක ගන්න. හලෝ. අපි දැන් යනවා මේකප් කරන්න. මේකප් එකට තමයි යන්නේ. ඉතින් ඔයාලට කියන්න බැරි වුණානේ අපි අද කොහෙද ආවේ කියලා. ගීත් මක්කගේ ෂූට් එකකට තමයි අද ආවේ. මමයි ෂනාය අක්කයි තමයි ඉන්නේ එකේ. ඉතින් දැන් අපි බ්‍රෙක්ෆාස්ට් එක ගන්නවා. දැන් දැක්කනේ වාහනේ ඇතුලේ මම කියන්න හිටියේ ඔයාලට මේ ඔයාලා ආදරේ කිව්ව කෙනා මෙයා කියලා කියන්න ඉස්සෙල්ලා ගීත් මක්ක කතා කරා. තේරෙනවා මොනවාගේ වේදනාවක් තියෙනවා කියලා ඩොන්කියට දාගත්තා පස්සේ. ලිප් එක අවුට් කරනවා කියලා ලිප් එක මොනවද දෙන්නේ? තියෙන්නේ. ඕකේ නේද? ආය අක්කට සින්දු අහන්න ඕනේ හැමතිස්සෙම. මගේ මේකප් එක ඩන්. දැන් හෙයා එක තමයි කරන්න තියෙන්නේ. හෙයා එක තව ටිකකින් කරනවා. ඉතින් අපි මම අද අඳින්නේ සාරි එකක්. ඒ ලුක් එකත් ඔයාලට බලන්න පුළුවන්. මම වීඩියෝස් ගේන්න. එහෙනම් මේ vlog එකත් එක්ක ඉන්න. අම්මා වාඩි වෙලා ඉන්නවා අම්මට ඇති වෙලා. හැමදාම ඔහොමනේ තින්නේ. තව චුට්ටෙන් අමතක වෙනවා. මේ තමා මගේ ලුලු. මෙයාවත් දැන් හැමතැනම එක්කන් යනවා. ගෙදර තනියම දාලා ඉන්නේ නැහැ. මගේ ඉස්සෙල්ලා vlog එකෙන් මම මෙයාව ගන්නවා පෙන්නුවා. මේකෙන් ඉතින් මෙයාව අරගෙන හතර වටේම ඇවිදිනවා පෙන්නනවා. මෙයාව ඉතින් ගෙදර දාලා නැහැ. මෙයා පිටේ එල්ලගෙන අරන් යනවා හැමතැනම. ඒකට එයා පිටිපස්සරලා ඉන්නවා. සැලොන් එකට එනකොට හරිම ලස්සනයි මෙතන. අර දැක්කම ඒ කියන්නේ හරි කාම්. උදාර මල්ෂාන් සැලොන් එක තමයි මේක. හරිම කාම් ලස්සනයි. දැන් hair and makeup done.
අපි දැන් මේකප් කරලා hair එක කරලා ඔක්කොම ඉවර වෙලා දැන් අපි ලොකේෂන් එකට යන්න හදන්නේ. උදී අපි දැන් ෂූට් එක කරන්න යන්නේ. එතන ලස්සන ජුවලරීස් තියෙනවා. හයි ඔයාලට තියෙන්නේ අම්මා වීඩියෝ කරපු අපි කන්න යන්නේ. මගේ ලුලුත් ඉන්නවා මගේ එහා පැත්තේ. දැන් තමයි කන්නේ. අර ලාල්වස පාට සාරි එක මෙයාට දින්නලු මෙයා කියන්නේ කොහොමද මේක අතේ දාලා රැව්ලස් ලිප්ස්ටික් ගාලා ඒක උදේවි හිටියේ අර දෙවි මං කන දේවල් තමයි මගේ යාළුවන්ටත් මම දෙන්නේ. මම දරුවෙක් හදාගන්න ගත්තා. මට දැන් බබාලා ගොඩාක් ඉන්නවා. මේ තමයි එතන ඉන්නේ චූටින් බබා. නෑ අන්තිම වෙලාවට. ඕල් රූම් මියුසික් එක පරපර. ඔයාට ටැමිල් ගර්ල්. ඔයා ටැමිල් ගර්ල් කෙනෙක්. රැචිලගේ බෑන්ඩ් එක වගේ. Thank you. එදෙනම ආවට. ඒ බණා කීත් මක්කගේ අම්මා තමයි හැදුවේ කිරිතේ. ඔයා දැන් මෙච්චරද හිටිය වගේ පිස්සු වගේ ඉන්න අර හොඳටම ෂූටින් පරක් වෙලා තියෙන්නේ. මට ෂූටින් අද රෑ 10ට යන්න තියෙනවා. තාම අපි ඔස්ට්‍රේලියා ලුක් එක ඉවර නැහැ. අපි ඔස්ට්‍රේලියා ලුක් එක තාම ඉවර නැහැ. තව සාරීස් මං හිතන 6ක් තියෙනවා. මගේ ලුලුව තියන්නේ. දැන් අපේ ෂූට් එක ඉවරයි. දැන් එහෙනම් අපි ගෙදර යන්න තරම හදන්නේ චේන්ජ් කරගෙන අපි යනවා. ඉතින් ගීත් මක්ක නෑ යා දැන් අල්ලගන්න බෑ බිසි. ඉතින් එහෙනම් මම කියන්නේ බයි. පරිස්සමෙන් ඉන්න. ආය අලුත් vlog එකක් අරන් එන්න. අර ඇතුලේ කෑ ගහනවා. අනුරාවා. මේක. මෙයාගේ කට තමයි හයියෙන් මෙහෙන්නේ. බයි බයි.